ඊට අමතරව තැම්බුම් හොදි කියනක අනිවාර්යෙන් බලන්න. හදන්න දන්නවද? කොහොමද? සුදුලුණු නෙමෙයි. දවල්ට වත් කරනකොට කරපිංචා කොළ 7ක් අමුයෙන් කන්න ඕනේ ඇඟේ ෆැට් එක අඩු වෙනවා. ඊට අමතරව තැම්බුම් හොදි කියනක අනිවාර්යෙන් බලන්න. හදන්න දන්නවද? කොහොමද? සුදුලුණු නෙමෙයි. මුරුංග ගහේ පොතු, ඊළඟට තුඹ මුල්, ඊළඟට තොටිල්ල ගහේ පොතු, ඉඟුරු ගම්බිරි සුදුලුණු, රම්පේ සේර කරපිංචා, ඊළඟට ඒකට දාන්න තව කළුතුරු සුදුරු ඒවා දාන්න. දාලා කොරකසියම් වල දාලා මේක තැම්බුම් හොද හදලා බොන්න. ඒක මම හම්බුවේ තියෙනවා මේක. ඊට අමතරව සාමාන්‍ය වැඩිපුරම කෙල්සහිත ආහාර කන්න. කළු කම්මේරිය කියලා තියෙනවනේ කළු කම්මේරිය කොළ සම්බෝලයක් කන්න, පැෂන් කොළ කන්න, ඊළඟට එරපොතු කොළ දන්නවද? මොනවද? අවුරුදු කාලේ තියනවද? එරපොතු කොළ සම්බෝලයක් කන්න. ඊට අමතරව සාමාන්‍යයෙන් මේ කැපෙල්ල කොළ කියලා තියෙනවා වෙලවල් අයිනේ. කැපෙල්ල කොළ ව්‍යංජනයක් කන්න. ඒක ඉස්සෙල්ලාම තම්බ තියලා තමයි, ඒ කියන්නේ ඉස්සෙල්ලාම තම්බලා ඊට පස්සේ වතුර අයින් කරලා ව්‍යංජනයක් හදලා කන්න. විශේෂයෙන්ම ගස් ලැබු ගැට කෙනෙක් කන්න ඕනේ. ඒ කියන්නේ ඔය ෆයිබෝයිඩ් වගේ ඒවා ඉන්නේ. ගස් ලැබු ගැට ව්‍යංජනය. ගල්ලන්නාසි ගෙඩි ව්‍යංජනය. ඊළඟට කටුවරොන්ද ගැට ව්‍යංජනය. ගෙදපලා අඳුරන ගෙදපලා කියන එක. අර දබල් කුමාරි ගහ වගේ තියෙන ගෙදපලා කියන එක. ඒවා ව්‍යංජනයක් කන්න. පැකිලි පිපිඤ්ඤ වට්ටක්ක වැටකොළු. පතෝල බන්නක්ක. කන්න තියෙවනේ. ඒව අනිවාර්යෙන් කන්න ඕනේ. කනවා. ඊළඟට කුරුම්බ ගෙඩිය කහකට තියෙනවනේ. ඒවා ව්‍යංජනයක් විලා කන්න පුළුවන්. ඒවා කන්න. එයා තමයි ගොඩක්ම හොඳ. හරි? ඔය ටික කරාදී ඇඟේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇඟේ තියෙන ෆැට් තෙලිගතිය අඩු වෙනවා සම්පූර්ණයෙන්ම. අනික තමයි රත්මල් කියන එක තම්බල බොන්න ඕනේ. වගේ මෙන්සස් තියෙන ප්‍රශ්න හරියම රත්මල් වලට. රත්මල් තම්බල බොන එක තව මම දැන් මද පල්ලෙහෙන් යනවා ඇත්තොඩ කියලා જાතියක් තියෙනවා. මේ ඇත්තොඩ කැඳ බොන එක ගොඩාක් හොඳයි. හරි? ඒක කරා. අදම දැව්වේ ඕවා. බක්මී පොදු කියන එක දන්නවද? අහලා තියෙන්නේ. කොහෙද ගෙවල්? ගාල්ලේද? ගාල්ලේද ගෙවල්? බක්මී ගහේ පොතු කොටලා ඉස්මල් ගන්න හීන ටිකක් දාලා කැඳ බොනවනේ සතියේ එකපාර. ඒක අනිවාර්යයෙන්ම ගෙදරමයි කරන්නේ. සත්මල් බොන්න ඕනේ බේත දාලා. ඒක ඔය බේතත් මල් නිකන් තම තපුනේ.